Hello guys, what's up? ඔන්න අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව කිසිම knowledge එකක් නැතුව accounts create කරලා KYC කරලා එහෙම නැත්නම් accounts verify කරලා නැත්නම් accounts create කරලා වා සල්ලි බැංක් එකටම නැත්නම් වාගේ finance එකටම ගන්න මේක අපේ වැඩක්. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. trusted වැඩක්. එහෙනම් යම් වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕන අන්තර්ජාල හරහා මුදල් උපයන්න try කරගෙන ආවා. අපිට channel එක subscribe කරලා තිකලම set වෙනවා. අපි අරන් එනවා e-money content. අපි part time typing job වගේ බයිලා අරන් එන්නේ. අපි අරන් එන්නේ වැරගත් videos එක ගැන සැලකියුතු මුදලක් earn කරන්න පුළුවන්. ඒක කීයක් earn කරන්න පුළුවන්ද කියලා අපි වීඩියෝ එකේ කලින්ම කියලා තමයි වැඩේ පටන් ගන්නෙ guys. එහෙනම් වැඩි කතා කරනකොට වීඩියෝ එකට යන් KYC වැඩේ මෙහෙමයි වෙන්නේ. ඔයාලට තියෙන normal accounts create කරන්න තැක අපි accounts හදලා දීලා ඔයාලට accounts verification කරලා දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට ගාණක් earn කරන්න තියෙනවා. මේක තමයි සරලවම වැඩේ. මේක ලංකාවේ first time වීඩියෝ එකක් මම මෙන්න ඕන දාලා තියෙන්නේ. මේක වීඩියෝ එකක් දාලා ඇති වැඩේ කරන විදිය සම්බන්ධව මේක කරන අය ගොඩාක් ඉන්නවා. but වැඩේ හරියටම කියලා දීලා ඔයාලා ඉස්සරහට වෙලා trusted වැඩේ කරගන්න ඕන නම් ඔයා වීඩියෝ එක එකතු වෙන්න ස්කෑමර්ස්ලා ගොඩක් ඉන්නවා මේක ඇතුලේ. ඒ හින්දා ඔයා අපිත් එක්ක සෙට් වෙන්න යම් වීඩියෝ එකට. ඇත්තටම කිව්වොත් අපි නැත්තම් මේ KYC වල ගන්න accounts මොනවාද කිව්වොත් එහෙම exchanges account ගන්නවා. ඒ කියන්නේ Binance, Bybit වගේ crypto සම්බන්ධ වෙන exchanges තියෙනවා එක එක. මේ exchanges වල accounts buy කරනවා guys. next ආයෙ buy කරනවා guys. exchanges buy කරනවා next ගන්නවා. දැන් මම මෙහෙම කියන වැඩි වෙලාවක් ඇදෙන හින්දා exchanges වලින් වෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම accounts verify කරන්න ඕනේ වෙනවා. ID license passport මේ වගේ එකක් ඕනේ වෙනවා. මේක එක person කෙනෙක්ට එකයි හදන්න පුළුවන්. ඒකයි මේ accounts buy කරන්නේ. ඇත්තටම මේක ගන්න මොකද කිව්වොත් එහෙම. දැන් සාමාන්‍යයෙන් ඔයා අපි කරන්නේ normal එක account එකකින් airdrop event මේ වගේ වෙනවා. එකයිනේ කරන්න පුළුවන්. එකකින් කරලා පොඩි rewards එකක් හම්බ වෙනවා. හැබැයි ඒ වගේ accounts 1000 2000 එක referral ගහලා කරොත් එහෙම ලොකු rewards එකක් ගන්න පුළුවන්. මේ හින්දා තමයි මේ accounts buy කරන්නේ. මේවා අපිට මේ buy කරන්න රට බයස්ලා buy කරන්නේ. මොකද මේවා ලොකුවට සෑහෙන ගාණක් වියදම් කරලා ඊට වැඩි ගාණක් යාලා මේවා හරහා earn කරනවා. ඒක තමයි මේකේ තියෙන කතාව guys. exchanges වල මම pro tips එකක් කියනවා. ඔයාලට මේක risk එකක් තියෙනවා කියලා. මෙහෙම exchanges එකක් හැදුවොත් එහෙම ගොඩක් account එකපාරයි හදන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට වැදගත් වෙයි කියන නිකන් valid දැන් Binance වගේ ගන්න ඔයා හදන්න එපා. but ඔයාලට පුළුවන් ඔය ගෙදර ඉන්න අනිත් ආච්චිසියාගේ ID එකෙන් හරි මේක verify කරලා ඔයාලට ගාණක් earn කරගන්න. ඕක තමයි ඒකේ pro tips එක. එතකොට exchanges හරි ගන්න මොකටද වැඩේ වෙන්නේ කොහොමද? ඔක්කොම හරි ඒකේ හදන විදිය step by අපේ contacts number අපේ WhatsApp group මොන කවදද ගන්න. ඒ ඔක්කොම අපේ දාලා තියෙනවා. පල්ලෙහා අපි group එකට join වෙනවා. අපි ගද්දි ඔයාලට updates දෙනවා. එතකොට next one cloud account. මේක හැමදාම market එක ගැන හැමදාම cloud accounts ගන්නවා. cloud account කියන්නේ Linode එහෙම හැමදාම ගන්නවා. Kamatra, Azure Free වගේ cloud account. මේවා ගන්න cloud digital servers. ඒ කියන්නේ cloud එක කියන්නේ බලාකුළු පරිගණක අන්න ඔක. කියන්නේ එක එක website backup host කරන්න ඔයගේ වැඩවල තමයි ගන්න. මේක account එක ගන්නවා කියන්නේ මෙහෙමයි. අපි account එකක් create කරාම මේකේ අපිට free GB ගන්න නැත්නම් free trial එකක් වගේ එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ free ඒ දෙන එකෙන් වැඩක් ගන්න තමයි මේ account buy කරන්නේ. මේවා ගන්න කවුද කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මේ accounts ගොඩක් ගන්නවා website host කරන අය වගේ අය ගන්නවා. මේක කිව්වොත් එහෙම මේ accounts එක මේවා කරන්න ඕනේ. මේ bank card කියලා credit card ඕනේ නැහැ. debit card වගේ තියෙන card එකකින්ම වගේ දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ සල්ලි කැපෙනවද කොහොමද කියලා. මේක ඇත්තටම කතාව කිව්වොත් එහෙම දැන් Linode වගේ accounts හදන්න ඔයාගේ bank එකේ රුපියලක්වත් තියෙන්න ඕනේ නැහැ. රුපියලක්වත් තියෙන්න ඕනේ නැහැ. ඔයාගේ bank account එක active තියෙනවා නම් ඔයාලා මේ accounts create කරන සමහර accounts තියෙනවා. ඔයාගේ bank එකේ පොඩි balance එකක් කියන්නේ රුපියල් 300ක් වගේ තියෙන්න ඕනේ. එතකොට පොඩි රුපියල් 100ක් විතර account එක කපාගෙන ආයෙ වාක්කගේ account එකට මෙන්න මේ cloud account හදන්න ඔයාගෙන් 7-5ක්වත් කැපෙන්නේ නැහැ guys. මේක අර තියෙන card එක active ද බලන්න සමහර ඒවා ඒක වගේ checking එක විතරයි වෙන්නේ. ඒ සල්ලි රුපියල් 100ක් විතර කැපුණත් ඔයාගේ account එකට මේ කැපෙන ගාණ ආයෙ back වෙනවා. රුපියල් 100ක් ගැන cents ඒ කියන්නේ මේ ඔක්කොම dollars වලින් යන ඩොලර් 0.0 ගණක් කැපුණත් ඒක ඔයාගේ account එකට ආයෙ back වෙනවා. හින්දා කිසිම risk එකක් නැහැ. හැබැයි ඔයාලට recommend කරනවා ලොකු ගණන් තියෙන card වලින් හදන්න එපා. පොඩි ගණක් තියෙන bank card use කරලා හදන්න. ඔයාගේ personal ලක්ෂ ගණන් තියෙන card නම් use කරන්න එපා. ඔක තමයි ඒකේ pro tips එක cloud accounts මේවා ගන්න මොකටද වැඩේ කොහොමද වෙන්නේ එකක් කිව්වා. next one මේ එක ගමු අපි නිකන් normal ඔය eBay Amazon වගේ account. මේ accounts market එකත් හැමදාම මේක ආදී ගන්නවා ඉස්සර ආදි කාලේ ඉඳන් තියෙනවා මේවා drop shipping වල තමයි ගන්න. ඒක ඔයාලා හැමෝම මේ account එක ගන්න ලොකු ගාණකට යනවා. මේ account එක හදන්න අපිට ඕන වෙලාවට තියෙනවා. මේ account එක ගොඩාක් valid එක වැඩි වෙන්න accounts එක හදලා මේක පරණ වෙන්න මේක දාන orders ගන්න වැඩි වෙන්න මේක accounts ලක්ෂ ගාණටත් යන වෙලාවල් තියෙනවා. මේ drop shipping accounts ඒවත් ඕන වෙද්දි දානවා. දැන් සාමාන්‍ය Amazon එහෙම ඕනේ. Amazon වල එහෙම සාමාන්‍යයෙන් අපිට normal අපේ ID license passport and මොකක් හරි ඒ වගේ තුනෙන් එකක් හෝ ආය bank card link කරලා account එක create කරන්න පුළුවන්. account එක selling accounts තමයි මේ drop shipping එක වගේ buy කරන්න normal buying account AliExpress ඒවා buy කරන්න selling account නම් buy කරන්න ඕන තරම්. අන්න ඕක තමයි. ඒක
එතකොට මේකේ රිස්ක් එකක් ඇත්තෙම නැහැ. හැබැයි ඔයාට ආයි account එකක් හදන්න බෑ. එතකොට ඔයා drop shipping කරන කෙනා වාසියල කරන්න එපා. ඔයාට ආයි buy කරලා තමයි ඔයාට කරන්න වෙන්නේ. මේවා නම් ලංකාවේ ගන්න අය ඕන තරම් ඉන්නවා drop shipping account. next one next one එක එක countries වලට අදාළම accounts. ඒ කියන්නේ Alipay නැත්නම් එක Wise වගේවා. දැන් Alipay එහෙම China. හරිද? දැන් China accounts වලින් අපිට වැඩක් නැහැ නේ. but China වටේන ලොකු වැඩක් ගන්නවා යාලා ඒකේ. ඒ වගේ account ලොකු amount වල මේ වගේ එකක් verify කරනවා. අර ID license වලින් බෑ. passport එකම තියෙන්න ඕනේ. මොකක්ද අන්තර්ජාලික පිළිගැනීමක් තියෙන එකක් තමයි passport කියන්නේ. passport එකම ඕනේ. මේකට හම්බෙන ගාණක් සාමාන්‍යයෙන් අර ID වලින් කරනවටදී passport වලින් කරන වගේ rate එකක් පොඩ්ඩක් උඩ තත්ත්වක තියෙනවා. ලොකු ගාණන් වලටත් යනවා. මේ වගේ එකක් කරාම සමහර අය බය වෙනවා. රට යන්න බැරි case වෙනවා. මොකක් හරි වේ. දැන් ඔයා සාමාන්‍යයෙන් හිතන්න ඔයා Binance account එකක් හදලා තියෙනවා. Binance account එක ඔයා verification කරාට ඔයාට කිසි අවුලක් යන්නේ නැහැ Binance account එකේ. මොකද හැබැයි ඔයාට ආයේ Binance account එකක් create කරන්න බැරි වෙනවා එක ID එකකින් එක account එකයි. කියන්නේ ඔයාට අනන්නේ එක අන්න ඒ වගේ සීන් එකක් තමයි තියෙන. එක මේකේ ඔය limit කරලා තියෙන අපිට ඕන තරම් accounts හදන්න බෑ කෙනෙක්ට එකයි. එහෙනම් තමයි මේ accounts buy කරන්නේ guys. එතකොට ඒක එහෙමයි. දැන් මේ වගේ price එක කිව්වොත් එහෙම සාමාන්‍ය මේකේ market එකක් තියෙන්නේ. ඒ කියන්නේ up වෙනවා down වෙනවා. සමහර කාලයක් වලට මේක market එක up වෙනවා. ඒක supply එක demand මත යන එකක් එක. එතකොට මේ supply එකට සාපේක්ෂව ඒක සමහර වෙලාවල ඩොලර් එක සාමාන්‍ය average price එකක් කිව්වොත් ඩොලර් 10න් විතර උඩ යනවා සමහර account. සමහර ඒවා low price යනවා ඩොලර් 1 2කට. සමහර ඒවා ඩොලර් 20 30ට යන ඒවාත් තියෙනවා. ඩොලර් 1 ඉඳන් වගේ මේවා පටන් ගන්නවා මේ accounts නැත්නම් මේ verification. දැන් සාමාන්‍යයෙන් නම් සාමාන්‍ය rate එක යනවා. එක එක රේට් වල තමයි යන්නේ. දවසින් දවස එක වෙනස් වෙනවා. දවසින් දවස ලොකුවට වෙනසක් වෙන්නේ ඩොලර් 1 2 වගේ තමයි දවසින් දවස වෙනස් වෙන්නේ. ඩොලර් 1 ඉඳන් වගේ ස්ටාර්ට් කරනවා guys. පවර් කට් එකක් ගියා ඒකයි එකපාරට මේ වුනේ. ඒක අවුලක් නැහැ. ඕක තමයි කියන්න තියෙන්නේ. වාට එහෙනම් වැඩේ මෙහෙමයි. දැන් මේ වගේ කරන අය ගොඩක් ඉන්නවා. ඒතරම වාට බලා ගන්න ඕන ට්‍රස්ටඩ් එක. දැන් ගොඩක් දෙනෙක් අහුවෙන වැඩක් තමයි දැන් සමහර රටම දැන් ලංකාවේ ඇත්තටම බයස්ලා නැහැ. රට ඉන්න ඕන තරම් බයස්ලා බට් මේ ලංකාවේ නෑනේ. එතකොට දැන් අපි කරන්න අතරමැදි සේවන් දැන් ඔයාලා සමහර අයට අහු වෙන්න පුළුවන්. දැන් පිට රට එක්කෙනෙක් අපි ඩොලර් 5ක් දෙන එකට 10ක් දෙනවා කියලා දාලා තියෙන්න පුළුවන්. බට් අනිවා ස්කෑම්ස් එහෙම කට්ටිය ලේසියකට එහෙම ඉන්නේ නෑ. මේක ගෲප් වල එහෙම ලේසියකට වඩා එහෙම බයස්ලා හොයාගන්න නෑ. හින්දා ඔයාලට ට්‍රස්ටඩ් වැඩේ කරන්න තමයි මෙතන ඔයා බලාගන්න. එහෙනම් වැඩේ කරමු. අපේ පල්ලෙහා contact number and group links දාලා දෙනවා. groups join වෙන්න දාලා ඔයා අපි ඒක අප්ඩේට්ස් දෙනවා කරන එක ගන්න මැසේජ් එකක් දාලා අපි ස්ටෙප් බයි ගයිඩ් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු guys.